ගුම් ගුරුප්‍යෝ නම. ආත්මීය කර්මය සහ අධ්‍යාත්මික විෂය ගුරු විසින් මේ ආකාරයෙන් තවදුරටත් පැහැදිලි කරයි. මව්පියන් තමන්ට උපන් දරුවා ස්වාධීන ස්වභාවයට පත්වනතුරු පෝෂණය කර අධ්‍යාපනය ලබා දී තම කැමැත්තෙන් ස්වාධීනව යාමට ඉඩ සලසනවා සේම අපේ පැවැත්ම පිටුපස සිටින ආත්මය වෙතට අප සමග සම්බන්ධ වූ කර්මය අප විසින් කළ යුතු අතර එම ආත්මය නැවත පැමිණි ස්ථානයට ගෙන ඒමට අප විසින් කර යුතු සියුම් කර්මයන් කිරීමට කරන සියල්ලක්ම ආධ්‍යාත්මික විෂයපතයට අයත් වේ. අර්ජුනා සඳහා භගවාන් ශ්‍රී ක්‍රිෂ්ණ අවවාද අනුශාසනා කිරීමෙන් ඔහු උසස් කෙරෙව් විට පෙර භවය හා බැඳුණු කර්මයද අර්ජුනා විසින් කරන ලදී. එපමණක් නොව ගුරු භගවාන් ශ්‍රී ක්‍රිෂ්ණාට අවශ්‍ය සියල්ල ශිෂ්‍යා වූ අර්ජුනා විසින් කරනු දක්නට ලැබුණි. සෑම කෙනෙකුටම සාමාන්‍ය භෞතික කර්ම කරන ආකාරය ලෙසම තමා සතු සියලු කුසලතා සහ හැකියාවන් සමාජයේ යහපතට හරවා ගැනීමටත් සියල්ලක්ම ඇතුළත් කර ඔවුන්ම ඒකාත්මිකත්වයට පත් කිරීමට නම් අප ගුරුත්වාවේදී සම්පූර්ණයෙන්ම ගුරුට යටත් වී සහ කැපවීමෙන් කරන සියලු කර්මයන් ආධ්‍යාත්මික විෂයපතයට අයත් වේ. එවැනි කර්මයන් නිරුද්ධ වූ විට එම මොහොතේ ගුරුත්වාවට එම පුද්ගලයා සුදුසුකම් ලබනවා. ඔවුන් ගුරුත්වාවට පාත්‍රය වෙනවා. පාත්‍රය කියා ගුරු මෙයින් අදහස් කරන්නේ ආධ්‍යාත්මික මාර්ගයේ ගුරුත්වාවේ අපට අවශ්‍ය වන පදනම සැකසෙන බවය. එය ඔවුන්ව ගුරු බෝධය හෙවත් ගුරු විඥානය කරා ගෙන යනු ඇත. ඉන්පසු එහි ඇති සියල්ල තමා විසින්ම අවබෝධ කරගත හැකි වනු ඇත. එවිට ඔහුට එතැන් සිට සැබෑ ස්වාධීනත්වය හෝ නිදහස හඳුනාගත හැකි වනු ඇත. ඒ සද්ධර්මය කිරීම සඳහා දයාව, ඉවසීම, සත්‍ය, ගුරුත්වයද නිවැරදි ආකාරයෙන් කර යුතුය. මෙම මාර්ගයේ ගුරුත් සමග ගමන් කරද්දී අප කවුරුන්දැයි අපට වැටහෙනු ඇත. අප සැබවින්ම මේ මිහි මතට පහළ වූ කාරණාව අපට මනාව වැටහෙනු ඇත. ගුම් ගුරුප්‍යෝ නම.